වැල්ඩින් කරගෙන ආව එකපාරක්. ඊට පස්සේ ආයෙත් ගලවන්න ගියා. මේ පොඩි එකා නේ? ඔව් පොඩි එකා. දැන් මේ ලණුවකින් දාලා බඳින්නද හදන්නේ? බඳින්න හදන්නේ. මේකෙන් බැඳලා මේක තියෙන්නේ මේ කරදරේ වැඩි හින්දා තමයි මම මේක බඳින්නේ. එයාලට තේරෙන්නේ නෑනේ. ඔව් කොහොම එදා මෙයා හදලා තිබ්බේ ඒක තමයි මෙතන නේ. අපි මෙහෙන් ඇවිල්ලා නේ ගියේ. මේක විතරයි. මේ ළමයි දෙන්න තියාගන්න මෙතන. මෙතන ළමයි දෙන්න තියාගන්නවා. ටෝච් එක නම් දැන් මං ගහලා තියෙන්නේ. මේ ළමයිගේ පාර ඇවිල්ලා නෝනලා දෙන්නයි මහත්තයෙකුයි ඇවිල්ලා මට මේ බබාගේ බඩු ටිකක් අරන් දුන්නා පෙර පාසල්. හොඳයි. ඊට පස්සේ මෙයාගේ නිලැඳ ටික මේ තියෙන්නේ. මේ ඉස්කෝලේ ඇඳුම් ටිකද තියෙන්නේ? ඔව් ඔය අර මං කිව්වේස මට මේ නංගි කෙනෙක් ඇඳුම් ටිකක් දුන්නා කියලා බබාට රෙදිවත් තිබුණේ නැහැ ඉස්කෝලේ යවගෙන පොත් බෑග් එකක් තිබුණේ. මේසයක් නැති හින්දා කොහොමද යන්නේ? දැන් පුතේ අවාට අර කියලා දැන් පොත් ටික එහෙම ලස්සනට තියාගන්න. හොඳද? හා ඒක එතකොට මේ බෑග් එක තියාගන්න. ගොඩක් බඩු ගෙනාව අර දෙවෙනි පාඩම් මිස්ලා මේ බඩු වල. දැන් තාත්තගෙන් මොනවත් තාත්තට කරන්න බෑව හිටියට නේ. තාත්තට බෑ කියන්නේ එයා කෙන්දි පෙල්ලනවා. දැනට කෙන්දි පෙල්ලනවා මේ පපුවේ මෙන්න මෙච්චර ගුලියක් එනවා. බර වැඩක් ගන්න බෑ. කිලෝ 50ක 25ක බරක් කරන්න බෑ. එයාට අර කිලෝ 2 3 වැඩ කරන්න පුළුවන්. වැවට ගිහලා මාළු වෙලා. දැන් එහෙම තමයි කරන්නේ. ඔව් එහෙම තමයි දැන් ජීවත් වෙන්නේ. වෙන කරන් දෙයක් නැහැ නේ මිස්. කොහොම හරි මේ දරුවෝ ජීවත් කරන්න බෑ. ජීවත් කරන්න බෑ. දරුවෝ දාතියලා ගිහින් තාත්තයි දරුවෝ දෙන්නයි දාතියලා ගියොත් ඒකයි පවක්. මේට වඩා පාපයකට ආයෙ මුණ දෙන්න වෙනවා සර් මට. ඒ කියන්නේ මේ යාලා දාලා ගියොත්ද? දාලා ගියොත් මේ අඩුපාඩු තියෙනවා අරකයි මේක කියලා ඉතින් දාලා ගියොත් සර් ඒක ලොකු පාපයක්. මේට වඩා කර්මයක් මට විඳින්න වෙයි. එහෙම කරන්න හීනකින්වත් හිතන්නේ. හීනකින්වත් නෑ සර්. කවදාවත් නැත්තම් ඒ වගේ තැනකට හිතෙන තරමට අසරණ වෙලා ඉන්නේ ඉතින්. කරන්න දෙයක් නෑ. දැන් අපිට තේරෙනවද දැන් මෙහෙම ඇතුළට ආවහම කිසිම දෙයක් නැතුව එතනකොට කොහොමද? එහෙම තමයි අම්මා කියන්නේ නේ. අපිට මොනවද තියන්නේ? ඈ? බයිස්කලයක්. බයිසිකලයක් කොහොමද? හේනානි ගල. උදේ කීයද යන්නේ ගෙදරින්? 6:00ට. 6:00ට. එතකොට ඉස්කෝලේට යනකොට කීය වෙනවද? 7 විතර වෙනවා. පයින් යනකොට. බයිසිකලයක් තිබ්බනම් ලේසි. ඔව්. අපි ඊළඟ දවසේ බලන්නම් බයිසිකලයක් ගෙනත් දෙන්න ඈ. මාත්‍තේ මේ මට හරි සතුටුයි. චිදකරනට ගෑනු බීම සපත්තු නිලැඳුම් අපිටත් ඇඳුම් හැමෝම ඉතින් සහභාගීලා අපිට ලොකු ප්‍රාර්ථනා කෙරුවා. මම ළමයි දෙන්න තියාගෙන ඉන්නේ ටෝච් එකේ රැට. සර්පි බයකුත් තියෙනවා. සර්පි වෙනවා කරුවලට. මට කරන්ට් එක ගන්න අවශ්‍යයක් තියෙනවා මට. කරන්ට් එකයි මට ආසම් තියෙන්නේ පුංචි ගයක් හදාගන්න. කාමර දෙකක් සාලයක් එක. එහෙම නිවසක් තමයි මට ඕන කරන්නේ. කරන්ට් එකේ නැත්තම් තිබ්බේ පුංචි ගේ. එක කාමරයක්. මේක කැඩුනා. ඊට පස්සේ මට උළු ටිකක් ගන්න විදියකුත් නැහැ. සීට් වහපු ගෙවල් වලින් උළු ටිකකුත් දුන්නා. තාමල්ලි කෙනෙක් තහඩු වරන් දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ කතා වෙලා මට හදාලා දුන්නා මේ ගේ. ලී ටිකක් කපාගෙන ඇවිදින් ළමයි දෙන්නයි තියාගෙන මම මේ ගහ යට හිටියේ මං සර්ලට එදා කියවනේ. මං විඳපු දුක. කුඩේ අටවගෙන බෙරි බට් ටික තියාගෙන ඉන්නවා වතුර ටික හින්දෙන් දීම.
මෙස් එකේ වතුර ටිකෙන් දෙන්නේ කොහොමද උඩෙන් වතුර වැටෙනකම්. රැට යනවා කොට හරි. හැමෝටම. කුඩා ස්තුතියි. ඉදිරියටත් උදව් කරන්න කෙනෙක් ඉන්නවා නම් මට කරන්ට් එක ලබා දෙන්න උදව්වක් කරන්න. දැන් මේකට විදුලිය දෙන්න පුළුවන්ද? විදුලිය ගන්න පුළුවන්. මේකට ගන්න පුළුවන්. නෑ. ඊට පස්සේ අපිට දැන් නිවසක් හදා දෙනවනේ. ඒකට මාරු කරගන්න පුළුවන් මේකෙන්. ඔව්. ඊටාම දුර බැහැර ගමනක තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඇත්තටම පසුගිය අවුරුද්දකට අපි මේගේ තොරතුරු අපේ නාලිකාව හරහා අපිට ප්‍රදර්ශනය කරන්න හැකි වුණා. ඒ හැකියාවත් සමගම අවුරුද්දට මම හිතන්නේ කට්ටියකුත් තව බලන්නනේ. ඔව්. අවුරුද්දට අපේ වීඩියෝ එක නරඹලා ඉතින් ඇත්තටම අපි මුලින් මේ අයටත් ස්තුතිවන්ත වෙනවා. මේ ඉතාම දුර බැහැර ගමනක් දඹුල්ල ප්‍රදේශයේ සිට. ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් කරුණු කාරණා කිහිපයක් අපි අරගෙන තමයි ආවේ. ඒ වගේම අපිට දකින්න කොටත් සතුටු වෙන්න පුළුවන් මේ අම්මගේ තාත්තගේ උත්සාහය පිළිබඳව. මොකද අපි එදා දිනේදී එනකොට මේ කට්ටිය ලී ටික ගෙනල්ලා ලණු ගෙනල්ලා ලී ටික සවි කරගෙන ලණු වලින් බැඳලා ඒ වගේම මැටි ටික අනලා මේවල තනින් තැනට තියලා මේ විදිහට කොහොම හරි අද බිත්තියකුත් නිර්මාණය කරගෙන ඒ වගේම මතක් කරන්න ඕනේ ප්‍රදේශවාසීනුත් මේ අයට උදව්පදව් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි එකමුතුකම කියන්නේ. ඉතින් එහෙම තියුණු නිවස අද එනකොට නිවසක් විදිහට අපිට පේන්න තියෙනවා. මොකද එදා කෝටු ටික මේවා කරගෙන අපි දැක්කා මේ අය මේ අම්මයි තාත්තයි මොනතරම් ඒ බිත්තිය ගොඩනගා ගන්න වෙහෙස මහන්සි වුණාද කියලා. ඒක තමයි ජීවිතයේ උනන්දුව උත්සාහය කියන්නේ. ඉතින් ඒ උත්සාහයට අපි ආශිර්වාද කරනවා අද දිනේදී විශේෂයෙන්ම මේ අම්මට තාත්තට. ජයවර්ධන මාමට අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී භාවය හැමදාමත් ලැබෙන්න ඕනේ. මොකද සමාජයට යහපත් දේවල් කරන්න පුදුම කැපවීමක් අපවීමක් තියෙන මිනිස්සෙක්. ඒ මනුස්සකමට අපි ඇත්තටම හරියට ගරු කරනවා. ඉතින් බොහොම ස්තුතියි ජයවර්ධන මාමා. ඉතින් උදේ 6:00 ඉඳලා මේ දරුවා ඉස්කෝලේට යනවා. කිලෝමීටර් කීයක් විතර තියෙනවද? කිලෝමීටරයක් දෙකක්? 3යි. ඔව්. ඉතින් මේ දරුවා කිලෝමීටර් 3ක් විතර පයින් තමයි මේ පාසල් අධ්‍යාපනය සඳහා යන්නේ. තියෙන අවම පහසුකම් යටතේ තමයි මේ සියලු වැඩ කටයුතු සිද්ධ කරගන්නේ. ඉතින් අපි බලමු ඊළඟ වතාව වෙනකොට මෙන්න මේ අපේ ලොකු දරුවා වෙනුවෙන් අපිට පාපැදියකුත් අරන් එන්න පුළුවන් වුණොත් මම හිතනවා ඒකත් ලොකු උතුම් පින්කමක් සිද්ධ වේවි. ඉතින් ඒක නිසා මොකද හෙට අනිද්දා වෙනකොට දැන් ආයේ පෙර පාසල් යන්න ඉන්නවා මේ පුංචි දරුවා. ඒ දරුවට අවශ්‍ය දේවලුත් අපි අරගෙන ආවා අපිට පුළුවන් විදිහට. ඉතින් ඒක නිසා අපි බලන්නම් පුතාගේ ඒ බලාපොරොත්තු ඊළඟ දවස් ඉෂ්ට කරලා දෙන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් බොහොම අධ්‍යාපනයේට කම්මැලි නැතුව අධ්‍යාපනයේට ආස කරන දරුවෙක් නිසා අපි ඒ උත්සාහයත් ඊළඟ දවස් එනකොට උත්සාහ කරලා බලනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ අයගේ ජීවිත කතාව පිළිබඳව. මේ ජීවිතේ මරණය කියන එක දැකලා මෙයා විතරක් නෙවෙයි මෙයාගේ ගෙදර අනිත් සහෝදර සහෝදරියෝ දෙමව්පියෝ මේ තාත්තා මැරුණා කියලා තමයි ජීවිතේ ඒ වෙනකොට හිතාගෙන හිටියේ. බඩ ටික ගිහිල්ලා ඊට පස්සේ ගෙදර පහන පවා තිබ්බා තාත්තා නැති වෙලා කියලා. එදා සිට හරි හමං විදියට මෙයාට හරියට රස්සාවක් කරන්න, බර වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි මේ ඉන්නේ. ඉතින් තමන්ට පුළුවන් විදිහට මාළු ටිකක් අල්ලලා හරි මෙන්න මේ අම්මව මේ දරුවෝ දෙන්නව ජීවත් කරවන්න උත්සාහ කරන තාත්තා කෙනෙක්. එයාට දුකයි දරුවට පාපැදියක් කිල්ලනකොට අරන් දෙන්න විදියක් නැහැ, සපත්තු දෙක කිල්ලනකොට අරන් දෙන්න විදියක් නැහැ. ගෙදර කන්න බොන්න අඩුපාඩුයි.
අම්මයිට බෙහෙත් තේට් ටික ගන්න ඕනේ. ඒ වගේ අඩුපාඩුකම් එමට තියෙනවා. ඒක අපිට වඩා මෙන්න මේ අම්මා දන්නවා මේ ජීවිත කතාවේ උපරිම දුක. ඒ වගේම මේ ප්‍රදේශවාසීන් අසල්වාසීන් දන්නවා මේ අය විඳපු දුක. මේ අයගේ ගේ කඩාගෙන වැටුණාට පස්සේ මෙන්න මෙතන අඹගහයට තමා පුංචියට ඉඳලා තියෙන තෙමි. ඉතින් අසල්වාසීන්ගේ ඇවිල්ලා එකතු වෙලා අද මෙන්න මේ தත්ත්වයට හරි නිවසක් හදලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අපේ සහ මේ අම්මගේ තාත්තගේ තියෙන ජීවිතේ ලොකුම බලාපොරොත්තුව තමයි මේ හැමදේම වගේම මේ ඇයට ඉන්න හිටින්න නිවහනක් කියන එක. ඉතින් අපි උත්සාහ කරමු අපිට මේ වෙනකන් අම්මේ ඔයාලට නිවහනක් පිළිබඳව කවුරුත් කතා කරලා හදලා දෙන්නම් කියන තැනට ආවේ නැහැ. ඉතින් අපි හිතනවා ඉදිරියේදී මේ ඇයට ඒ වගේ දෙයක් කරලා දෙන්න අපිට පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම අද දිනේදී අපි මේ සිංහල හින්දු අලුත් අවුරුද්දට පස්සේ තමයි මේ එන්නේ. ඒ අතරතුරේ මම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අපිට දැවැන්ත ක්‍රියාකාරකම් කිහිපයක් කරන්න හැකියාවක් ලැබුණා. ඒ තමයි අපේම අය වෙනුවෙන් සතුට අරන් එන්න, අපේම අය වෙනුවෙන් කුස පුරවන්න, අපේම අය වෙනුවෙන් අපිට හැකියාවක් ලැබුණා. ඒ තමයි රිපෝටර් දඹුල්ල නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීයයන් සියලු දෙනාම අපි තම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. ඒ අය නිසා එදා පවුල් 100කට අධික ප්‍රමාණයක් අපිට සතුටු කරන්න හැකියාවක් ලැබුණා. නිසා ඒ අයට පුංචියට අවුරුදු 30ක් අපි සිද්ධ කරා. ඉතින් ඒකෙදි අපි දැක්කා ඒ හැංගිලා හිටපු අය කොයිතරම් සතුටු වුණාද කියලා. මොකද මේ මහා මාර්ගයේ ලොකු උත්සවවලට ඒ අය යන්නේ නැහැ. ඒ අය ගිහිල්ලා හැංගිලා බලාගෙන විතරයි ඉන්නේ. තරඟ වදින්න යන්නේ නැහැ. නමුත් අපි එදා දැක්කා අපි තෝරාගත්ත පොලිසිය ඇතුලේ ඒ අය බොහොම සතුටු වුණා. බොහොම විදිහට සතුටු වුණා. ඒ සතුට දැකලා අපිට තියෙන්නේ මහායි මහත් සතුටක්. ඒ සතුට ගේන්න උදව්පදව් කරපු අපේ නාලිකාව හරහා ඒ සෑම පින්වත් සියලු දෙනාටම අපි අද දිනේදීත් කරන්න අත්දක කරන්නේ නැහැ. ඉතින් ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා වගේම මම විශේෂයෙන්ම අද දිනේදී මේ ආපු කාරණාව මතක් කරන්න ඕනේ. මෙන්න මේ අම්මලා තාත්තලා වෙනුවෙන් ඩුබායි සිට චමිලා මහත්මිය ඊටාම වටිනා පින්කමක් අද දිනේදී සිද්ධ කරනවා. ඒ පින්කම සිද්ධ කරන්නේ බොහොම දුක් මහන්සියෙන් දුක් විඳලා උපයාගත්ත මුදලින් තමයි මේ උතුම් පින්කම අද දිනේදී අපිත් එක්ක මේ සිද්ධ කරන්නේ මේ ඉන්න ආදරණීය අම්මට තාත්තට මේ දූ දරුවන් වෙනුවෙන්. අද දිනේදී මෙතන ආහාර පාන සඳහා සම්පූර්ණ දායකත්වයත් මේ අම්මට තාත්තට දරුවන්ට ඇඳුම් සඳහා සම්පූර්ණම දායකත්වය ලබා දුන්නේ මෙන්න මේ ඩුබායි සිටින ආදරණීය පින්වන්ත මහත්මිය චමිලා මහත්මිය තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ පින්කම එසේ සිද්ධ කරන්නේ තමන්ගේ දෙමාපියන්ට ප්‍රාර්ථනා කරලා ඒ වගේම තමයි චමිලා මහත්මියට තියෙන සියලු ලෙඩ දුක් කරදර සියල්ලම පහව යන්න කියලා තමයි හිතලා මේ උතුම් පින්කම කරන්නේ. ඇත්තටම අපේ ප්‍රාර්ථනාව චමිලා මහත්මිය සිතකින් හෝ කොහේ හරි තැවිල්ලක් තියෙනවා නම් ඒ වගේම මොනවා හරි ලෙඩක් දුකක් කරදරයක් තියෙනවා නම් මේ ඔබ කරපු උතුම් පින්කමෙන් සියල්ලම මග හැරෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන් මේලොවට බිහි කරපු ආදරණීය දෙමාපියන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. චමිලා මහත්මියට තවත් මෙවැනි දෑ කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මතක් කරන්න අප්‍රේල් 26 දිනේට උපන්දිනය වෙනුවෙන් තමයි KP සිරිසුදත් රෝහණ මහත්මයාට පින්පිනිස රෝහණ මහත්මයා අපි අතර මේ වෙනකොට නැහැ. මියගිය සිරිසුදත් රෝහණ මහත්මයාට අපි ප්‍රාර්ථනා කරන පින්වන්ත ආත්මයක් ලැබෙන්න කියලාත් ඒ වගේම තමයි කනිෂ්ක පුතාටත් පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙමාපියන් ඇතුළු පවුලේ මිය ගියපු ඥාති හිතවතුන් සිළු දෙනාම සිහි කරලා අද කුවේට් සිටින ආදරණීය පින්වන්ත මහත්මියක් අපිත් එක්ක එකතු වෙනවා. ඒ කුවේට් සිටින ආදරණීය මහත්මියටත් අපි ප්‍රාර්ථනා කරනවා තවත් මෙවැනි දෑ කරගන්න. ඔබතුමියටත් පින් ලැබේවා ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දිනේදී මේ ලොකු දරුවා වෙනුවෙන් අපිට පොත්පත් සඳහා ඔබ යොමු මුදල් අපි යොදවා ගත්තා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියටත්. ඒ වගේම තමයි අපිට කටාර් සිටින කාන්ති මහත්මිය අපිත් එක්ක එකතු වුණා. ඉතින් කාන්ති මහත්මිය කියන්නේ දිගු කාලයක් තිස්සේ රිපෝටර් දඹුල්ලත් එක්ක විවිධ පින්කම් කරපු ඉතාම ආදරණීය මහත්මියක්. හැම මාසයකම පුළුවන් විදියට තව කෙනෙක් වෙනුවෙන් උදව් කරන ආදරණීය මහත්මියක්. ඉතින් මේ තම අද දිනේදී මේ විශේෂයෙන්ම මේ පින්කම සිද්ධ කරන්නේ දරුවන් 3 දෙනාටම ආශිර්වාදයේ පතා තමයි මේ උතුම් පින්කම කරන්නේ. මේ සිංහල හින්දු දෙමළ අලුත් අවුරුද්දත් වෙනුවෙන් තමයි මේ දරුවන්ට තමන්ගේ දරුවන් 3 දෙනාටම ආශිර්වාදයේ පතනවා. ඉතින් අපිත් ඒ ආශිර්වාදයේ එසේම පතනවා. මේ පින්කම හේතු වේවා ඒ දරුවන්ට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත්ම හැදෙන්න එපා කියන එක අපි අද දිනේදී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද කාන්ති මහත්මිය වෙනුවෙන් මේ කාන්ති මහත්මිය වූ මුදල් අපි යොදවා ගත්තා.
සපත්තු ලබාගෙන ඒමටත් මේ පුංචි දරුවා වෙනුවෙන් ඒ වගේම පාසල් යන බෑග්ස් ලබා ගැනීම සඳහාත් අපි ඔබේ මුදල් යොදවා ගත්තා. ඉතින් කාන්ති මහත්මියට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිට නම කියන්න එපා කියන ආදරණීය මහත්මයෙක් රිපෝටර් දඹුල්ලත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම අද එතුමන් එව මුදල් අපි යොදවා ගත්තා පාසල් නිල ඇඳුම් සහ මේ ලොකු දරුවාගේ සපත්තු ලබා ගැනීම සඳහා පාසල් සපත්තු ලබා ගැනීම සඳහා අපි මේ මුදල් යොදවා ගත්තා. ඉතින් මම බොහොම ආසයි නම කියන්නේ නමුත් එතුමන් කැමති නැහැ. නමුත් මම ප්‍රනාන්දු කියලා විතරක් කියන්නම්. මොකද ඒක මට එහෙම කියලා හරි කියන්න කියලා හිතනවා. මොකද ඒ ආදරණීය මහත්මයා රිපෝටර් දඹුල්ලට ගොඩක් ආශිර්වාද කරන බොහොම කරුණාවන්ත මහත්මයෙක්. ඉතින් අපි අද දිනේදී ඔබතුමාව මේ වෙලාවේ සිහි කරනවා. ඒ වගේම මේ කරන උතුම් සත්ක්‍රියාවල් තව දිගින් දිගටම කරන්න ධෛර්යය වාසනාව ශක්තිය ලැබෙන්න කියලත් අපි ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම අද දිනේදී මතක් කරන්න ඕනේ විශ්‍රාමික ගුරුතුමියක් පිළිමතලාවේ සිට අපිට උදව්පදව් කරා. ඒ තමා අද පොත්පත් ලබාගෙන ඒමටත් මේ වතුර බෝතල් කෑම පෙට්ටි මේ සඳහා අද ඔබෝයු මුදල් අපි යොදවා ගත්තා විශ්‍රාමික ගුරුතුමියක් පිළිමතලාවේ සිට. ඉතින් අපි ඒ ගුරු මෑණියන්ටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම පළමු දිනේදී මේ අය වෙනුවෙන් ආහාර පාන අරන් එන්න අපිට උදව් වුණ ඇමරිකාවේ පුෂ්පා කාර්යවසම් ආදරණීය මහත්මිය අද දිනේදීත් අපිට මුදල් ලැබවා තිබුණා මේ අය වෙනුවෙන් යමක් කරන්න කියලා. ඇත්තටම හැම මාසයකම කාට හරි මේ උතුම් පින්කමක් සිද්ධ කරන්න කවුරු වෙනුවෙන් හරි යමක් කරන්න කියලා අපිට මුදල් ලැබනවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියටත්. ඔබතුමිය ඇතුළු පවුලේ සිළු දෙනාම මේ වෙලාව අපි මතක් කරනවා. විශේෂයෙන්ම දෙමාපියන්ට ප්‍රිම් ප්‍රාර්ථනා කරලා තමයි හැමදාම මේ උතුම් සත්ක්‍රියාව කරන්නේත්. තව විශේෂ සිතවිල්ලක් තියෙනවා අපේ පුෂ්පා මහත්මියගේ. ඒ තමයි තමන්ගේ ස්වාමියාට හැමදාම සතුට ලැබෙන්න, ඒ වගේම ජීවිතේට සොම්නස ලැබෙන්න, ඒ වගේම කරන කියන සීළු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා ආදරණීය බිරිඳගේ. ඉතින් ඇත්තටම බිරිඳක් විදියට තමන්ගේ ස්වාමියාට මේ උතුම් ආශිර්වාදය ලබා දෙනවා හැමදාමත්ම අපිත් එක්ක. ඉතින් ඇත්තටම අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්ත සඳහා මේ අද දිනේදීත් අපිත් එක්ක එකතු වීම පිළිබඳව. ඉතින් අපි තම ස්වාමියාටත් දෙමාපියන්ටත් අපි පින් ප්‍රාර්ථනා කරනවා කරන කියන සිල් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලාත් ඒ වගේම බොහොම කාරුණික මහත්මයක් රිපෝටර් දඹුල්ල නාලිකාවටත් අපිට ආශිර්වාද කරනවා බොහෝසේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙන එකට. ඉතින් අද දිනේදී මේ දරුවන්ට මේසයක් තිබ්බේ නැහැ. මේ දරුවන්ට පාඩම් කරන්න කියලා පොත් ටික බිම තිබ්බේ අපි දැක්කා. ඒ පොත් ටික තියාගන්න තැනක් නැහැ. තමන්ගේ රෙදි ටික තියාගන්න තැනක් නැහැ. ඉතින් කෙසේ වෙතත් අපිට අද දිනේදී මේ මේසය අරන් එන්න පුළුවන් වුණා මේ පොත්පත් ටික තියාගන්න, තමන්ගේ පාසල් උපකරණ ටික තියාගන්න. ඉතින් ඒකට උතුම් වැඩ කටයුත්තක් කරා. ඒ වගේම පුටුත් අපිට අරන් එන්න අද හැකියාවක් ලැබුණේ මේ ඇමරිකාවේ ආදරණීය මහත්මිය නිසා. අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමියටත්. ඉතින් මෙන්න මේ අයගේ ආදරය සෙනෙහස රැගෙන තමයි අපි අද දිනේදී මෙන්න මේ අම්මා තාත්තා දරුවන් බලන්න ආවේ. ඉතින් අපේ බලාපොරොත්තු වෙනවා මින් පසු මේ අයගේ ජීවිතේට යම් තව වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ තමයි මේ අයගේ ලොකුම හීනේ තියෙන්නේ මේ නිවසක් හදාගන්න. ඉතින් ඒ නිවස හදා ගැනීමේ සිහිනයත් අපි හිතනවා අපිට මේ අය වෙනුවෙන් ඉෂ්ට කරලා දෙන්න පුළුවන් වේවි කියලා. ඉතින් ඒ සිහිනයට එකතු වෙන්න ඒ වගේම මේ දරුවා පාපදියක් ඉල්ලලා තියෙනවා. ඒ දරුවට පාසල් යන්න කිලෝමීටර් 3ක් විතර පයින් යනවා. ඉතින් අපිට හැකියාවක් ලැබුණොත් පාපදියක් කරන් දෙන්නත් මම හිතනවා ඒක උතුම් පින්කමක් සිද්ධ වේවි. ඉතින් ඒ වගේම තමයි මේ අය ඉල්ලන්නේ අය අපිට විදුලි ආලෝකය ඉල්ලනවා මේ නිවසට. ඉතින් විදුලි ආලෝකයත් කාට හරි මේ අය වෙනුවෙන් මේ ආලෝක මේ පූජාව කරන්න පුළුවන් නම් කෙනෙකුට විදුලිය ලබා දෙනවා කියන්නේ ඇත්තටම උතාම හොඳ වැඩ කටයුත්තක්. ඉතින් මම හිතනවා ඒ කටයුත්ත සිද්ධ කරගන්න පුළුවන් වුණොත් වටිනාකමක් තියෙවි. ඉතින් ඒක නිසා අපි ආරාධනා කරනවා අද දිනේදීත් මෙන්න මේ අයගේ මේ ඉල්ලීම් ටික හොයලා දෙන්න පුළුවන් වුණොත් ඒක ඊටාම උතුම් පින්කමක් එසේ සලකනවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. අද දිනේදී රිපෝටර් දඹුල්ල නාලිකාවත් එක්ක මේ සඳහා දායකත්වය ලබා දුන්නු මිල මුදලින් ඒ වගේම නාලිකාවට අපේ නාලිකාවේ මේ වීඩියෝ බලලා යටින් කමෙන්ට් එකක් දාලා අපිට ආශිර්වාද කරත් ඒ වගේම තමයි මේ ඇයට යමක් ලැබෙන්න කියලා පැතු සියලු දෙනාම අපි මේක අවස්ථාවක් කරගන්නවා මතක් කරන්න සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පළවෙනියෙන් මේ නාලිකාව මම හඳුනාගෙන මම විශ්වාස කරේ නැහැ මම කතා කරනකොට තේරෙකම උත්තර ලැබෙයි කියලා. නොසිතූ ආකාරයට කතා කරනත් එක්කලාම මට සෙනෙකුවම පිළිතුරක් දුන්නා. ඒ ගැන තවත් විධිමත් තොරතුරු ටික මට අවශ්‍ය වෙලා තියෙනවා හොයලා බලලා මට කතා කරන්න කියලා. මා විශේෂ ක්‍රියාකාරීවම තප්පර ගානකින් මෙතුමාට යලිවතාවක් දැනුවත් කරා. මොකද
එයා ඒ වගේ පුජ්‍යලයක් නෙවෙයි. ගමේ සාමාන්‍යයෙන් සිවිල් ක්‍රියාකාරකම් කරන සමාන වැඩ කරන කෙනෙක්. මම ඒ නිසා එයා ගැන අනන්තව මට තහවුරු කරගන්න පුළුවන් කියන දේ මම කිව්වා. මේ හේනානිගල මේ දුප්පත් මවහා පියා දැක ගැනීමට අපේ සිවිලුම දෙනා දුෂ්කර මාර්ගයක කිලෝමීටර 3.5ක පමණ බොරළු පාරක බොහෝම අසීරු ගමනක් කටුක ගමනකින් අපි මේ ස්ථානට පැමුණා. පැමිණලා පස්සේ සාමාන්‍ය මීටර් 500ක් වගේ තියෙනවා වාහනේ මඟ දාලා මේ ස්ථානට ඒ මූලික වටෙත් පායෙන් අපි බඩ මුට්ටු ගන්නලා පස්සේ මේගොල්ලන්ට ලබා දුන්නා. ලබා දීලා පස්සේ මේගොල්ලන්ගේ මත විමසීමක් කරාට පස්සේ විශේෂයෙන් මේ අම්මා ඉල්ලා සිටියේ පහුගිය වැහි වලට මට විශාල වශයෙන් කරදර වුණා. මා මේ අඹ ගහක් යට ජීවත් වුණා. ඊන් අනතුරුව තමයි මට ඇතන් පුජ්‍යලයන් උළු ටිකක් ලබා දුන්නා. නිවසක් මේ පැල්පත සාදා ගැනීමට තව පුජ්‍යලයක් තාවට්ටියක් ලබා දුන්නා මේ පැල්පත අනා ගැනීමට කියන කීමනාව කිව්වා. ඒ කීමෙන් පස්සේ කිව්වේ මට නිවසක් ඉදි කරගත්තා නම් මගේ තියෙන ප්‍රශ්න සියලුම දේ දුරු කරා කියන එක තමයි මේ මෑණියන් වහන්සේ ප්‍රකාශ කරේ. ඉතින් ඒකට අවධානය යොමු කර මේ දමුළු නාලිකාව මෙතුමන්ලා බොහෝම උනන්දුවක් උද්ඝෝෂකෙන් කටයුතු කරා. විවිධ මහත්මයන්ගේ නාංගලෙන් දැන් මෙතුමා ප්‍රකාශ කරා උදව් උපකාර කරප අය. මොකද නිකන් මේ බඩු මුට්ටුව නෙමෙයි මෙතුමන්ලාගේ උනන්දුව, මෙතුමන්ලාගේ ශක්තිය, මෙතුමන්ලා කැපවීම නිසා තමයි අද මේ වෙනකොට මේ පාසල් පොත් ටිකක්, ඒ වගේම ආහාර ද්‍රව්‍ය ටිකක්, ඇඳුම් පැළඳුම් ටිකක්, මේසයක්, පුටු ටිකක්, සපත්තු ටිකක් මොන්ටිසෝරියන් ළමයට මේ බඩු කට්ටලයක්ම සියල්ලම ගෙනත් දුන්නේ. විවිධ නම් වලින් දැන් ස්තුති කරා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ සීනය මොවුන්ට සැබෑ වෙන්න මෙතුමන්ලා මේ දඹුල්ල නාලිකාවෙන් බොහෝම ශක්තියක් දෙනවා මම විශ්වාස කරනවා. ඉදිරියටත් මේ වැඩ පිළිවෙලදී මොවුන්ගේ ඒ අදහස ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උදව් උපකාර කරන්න අයට වැඩි මම බලාපොරොත්තු වෙන්නේ මෙතුමන්ලාගේ මේ කැපවීම ඇත්තටම අගය කරනවා. ඒ වගේම ඒ කැපවීම නිසා තමයි මේ වගේ උදව් උපකාර අපිට ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. මේ සියලුම උදව් උපකාර දුන්නා වූ ඒ සියලුම මහත්මයන් මගේ හර්දාංග ස්තුතිය පුද කරනවා.